ෂඩ්දශමයේ සංඛ්‍යාවක් දුන්නාම ඒව අනිත් සංඛ්‍යා පද්ධති බවට පරිවර්තනය කරන්න කොහොමද කියන එක තමයි ඊළඟ කතා කරන්නේ. ඉච්චරයි ගණන් වර්ග සාකච්ඡාව එතනින් ඉවර වෙනවා. ඉතින් මේ ගණන් වර්ග ටික හරියට ඔලුවට දාගත්තොත් මේ රූප සටහනේ විභාගයට කොහොමත් අනිවාර්යෙන් MCQ ප්‍රශ්න නිර්මාණය වෙන නිසා ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන්. හරිද? එහෙනම් ඔන්න ගානක් අපි කතා කරමු. හෙක්සඩෙසිමල් නම්බර් එකක් ගන්න හදන්නේ. අපි ගමු ටිකක් ස්ලොග් ගානක් A5. හරි. A5 කියන හෙක්සඩෙසිමල් එක දුන්නොත්. හරිද? එයා අනිවාර්යෙන් කොහොමත් ඉස්සෙල්ලා මොකද්ද කරගන්න ඕන? දීර්ඝය කරගන්න ඕන. ඉර උඩ තියෙන 4 ඉලක්කම කියලා කියන්නේ එක සංඛ්‍යාවකට බිට් 4යි කියන එක. ඉලක්කම් දෙක වෙන් කරගත්තා. 1 2 4 8 1 2 4 8 5 හැදෙන්නේ 4යි 1යි මෙයාලට බිංදු දැම්මා. ඒ කියන්නේ 10යි 8යි 2ට මේගොල්ලොන්ට බිංදු දැම්මා. ද්විමය කරලා ඉවරයි. හරිද? දැන් එතකොට A5 කියන හෙක්සඩෙසිමල් නම්බර් එක අපිට 10ට හරවන්න කියලා කිව්වොත් මේ බලන්න වෙන්න ඕන වැඩේ. මුලින්ම ද්විමය කරගෙන ඒන උත්තරය 10ට හරවන්න ඕන. ඉර උඩ තියෙන්නේ අන්ලිමිට් ලෝගෝ එක. ඒ කියන්නේ සීමාවක් නැහැ, ලිමිට් එකක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අපි මොකද කරන්න ඕන? එක දිගට ලියාගෙන ඇවිල්ලා තමයි උත්තරේ හදන්න තියෙන්නේ. මුලින්ම එනම් හෙක්සඩෙසිමල් එක ද්විමය කරගත්ත නිසා අපි මෙන්න මම මේ උත්තරේම ආපු පල්ලෙහාට ගන්නවා. 1.1 1.2 1.1 කරන්න තියෙන 10 පාදේ අපි මෙතන මොනවද දාලා නැති නිසා ඒ කියන්නේ අන්ලිමිට් ලෝගෝ එක තියෙන හින්දා පිටිපස්සෙන් එක දිගට බිට් ලියාගෙන එනවා. 1 2 4 8 16 32 64 128 128යි 32යි 4යි 1යි එකතු කරන් තියෙන්නේ. 8යි 2යි 10යි 4යි 14යි 15න් 5 එකක් ඉතුරුයි 6යි 165යි උත්තරේ වෙන්නේ. හරිද? ලේසි මේකෙන් ගන්න හදන හැටි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ එහෙනම් A5 කියන හෙක්සඩෙසිමල් සංඛ්‍යාව අෂ්ටමය කරන්න විතරයි තියෙන්නේ. හරිද? එතකොට එහෙනම් අපි මොකද කරන්නේ? මුලින්ම ද්විමය කරගන්න ඕන. මුලින් කරගත්ත නිසා මම ලියනවා 1.1 1.2 1.1 ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකද්ද? ඉර උඩ තියෙන තුනේ ඉලක්කම නිසා පිටිපස්සෙන් නම් බිට් 3 ගානේ වෙන් කරනවා. අරගෙන බිට් 3 ගානේ වෙන් කරා 1 2 4 1 2 4 1 2 මෙතන තියෙන්නේ 5 ඉලක්කම, මෙතන තියෙන 4 ඉලක්කම, මෙතන තියෙන්නේ 2 ඉලක්කම. අෂ්ටමය කරලා ඉවරයි. ගණන් වර්ග ටික ඔච්චරයි තියෙන්නේ.